අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔන්ලයින් ක්වෙස් එකක් ඉතාම කෙටි කාලයක් ඇතුළත හදාගන්න කියලා. මේක අපිට වැදගත් වෙනවා. ගුරුවරයෙක් නම් පති කාමරයකට ගියාට පස්සේ අසයින්මන්ට් එකක් කරන්න, එහෙම නැත්නම් ඇගයීමක් කරන්න අවශ්‍ය වුණොත් ඉතාම කෙටි කාලයක් ඇතුළත AI tool එකක් සහ මෙන්න මේ Wayground කියන ඇප්ලිකේෂන් එක භාවිතා කරලා, එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එක භාවිතා කරලා ඉතාම කෙටි කාලයක් තුළ කොහොමද ඔන්ලයින් ටෙස්ට් එකක් කරන්න ප්‍රපෙයාර් කරගන්නේ කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඉතින් අපි මේකට පාවිච්චි කරන්න ඕන මෙන්න මේ Wayground කියන URL එක පාවිච්චි කරන්න. එතකොට මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න ඕනේ මුලින්ම ඇවිල්ලා. එතන මේකට ආවට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ මෙතනදී අපිට පුළුවන් මෙතන තියෙනවා teachers sign up for free කියලා. එතකොට මෙතනට ගිහිල්ලා අපිට මේකට sign up වෙන්න පුළුවන්. මේ sign up වෙනකොට අපිට අනිවාර්යයෙන් mail account එකක්, ඒ account එකේ password එකක් අවශ්‍ය වෙනවා. දැන් මම මේ browser එකට mail account එකකින් log වෙලා තියෙන්නේ. මම ඒකම පාවිච්චි කරලා තමයි මේකටත් log වෙන්න කියලා try කරන්නේ. එතකොට මම මෙතනදී පාවිච්චි කරනවා continue with Google කියලා. එහෙම නැත්නම් මෙතනට ගිහිල්ලා mail address එක දීලා යන්නත් පුළුවන්. Microsoft account එකක් තියෙනවා නම් මෙතනින් යන්නත් පුළුවන්. ඊට Facebook account මේ වගේ accounts වලින් මේකට log වෙන්න අවස්ථාව දීලා තියෙනවා. මම මෙතනදී පාවිච්චි කරනවා continue with Google කියන option එක. මෙතනදී මම email account එක මෙතන දෙන්න ඕන. මම තියෙන email account එකෙන් මේ විදිහට continue වෙනවා. right. මේ තියෙන්නේ Wayground account එකකට අපි email account එකක් දීලා sign in වුණාට පස්සේ එන interface එක. එතන මෙතනදී තියෙනවා මෙතන libraries කියලා තියෙනවා. එතන මේ libraries වල තියෙන්නේ මම කලින් හදපු ප්‍රශ්න. එහෙම නැත්නම් මේ ටෙස්ට් වලට ප්‍රපෙයාර් කරපු online ටෙස්ට් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මට home එකට ගිහිල්ලා අලුතෙන් quizzes හදන්න පුළුවන්. මේකට අවශ්‍ය questions ටික මම AI tool එකක් දාලා තමයි හදාගන්නේ. මෙතන මේ Gemini කියන tool එක මම පාවිච්චි කරලා මෙතන මම Gemini tool එකට කියලා තියෙනවා මේකට ඕන මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉංග්‍රීසි සිංහල ඕන මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මම කියන 10 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විෂය සඳහා බහුවර්ණ ප්‍රශ්න 10ක් සකස් කරන්න කියලා කියනවා. ඒ වගේම සෑම ප්‍රශ්නයකටම වර්ණ 4ක් ඇතුළත් කරන්න කියලා තියෙනවා. එතන මෙන්න මේ වගේ prompt එකක් දුන්නාට පස්සේ මෙන්න මෙහෙම questions ටිකක් මට ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නය තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළ ABC කියලා answers ටිකක් තියෙනවා. එතකොට මම කරන්නේ මෙන්න මේ answers ටික සහ ප්‍රශ්න ටික මම මෙතනින් copy කරගන්න ඕනේ. copy කරගෙන මම ඒක Wayground එකට අරගෙන යන්න ඕනේ. මම මේක මේ විදිහට අදාළ ප්‍රශ්න 10 විතර ප්‍රශ්න 10ක් තියෙනවා. මේ 10 copy කරගන්නවා. copy කරගෙන Wayground කියන tool එකට යනවා. එතන මෙතනදී exam එකක් create කරන්න, එහෙම නැත්නම් quiz එකක් create කරන්න මට මේ create කියන button එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන search කියලා button එකක් තියෙනවා. මේකෙන් අපිට තියෙන quizzes ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් upload කරන්න පුළුවන්. මම මෙතනදී create කියන option එකට යනවා. මේ create කියන option එකෙත් අපිට මේකේ education materials ගොඩාක් දේවල් create කරන්න පුළුවන්. presentation, videos, passage, flashcard වගේ මේකේ tools හැම එකකින්ම කරන creations මම එක videos වලින් කතා කරන්නම්. මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ මේ assessment එකක් හදාගන්න විදිහ. එහෙම නැත්නම් quiz එකක් online කරන්න පුළුවන් විදිහට හදාගන්න එක. එතන මේකෙත් options තුනක් තියෙනවා. මේ options තුනේ අපිට AI වලින් generate කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට question one by one create කරන්න පුළුවන්. එක ප්‍රශ්නයක් create කරනවා නම් මෙතනින් යන්න පුළුවන් අපේ ප්‍රශ්න ටික. එහෙම නැත්නම් මම අර හදාගත්ත ප්‍රශ්න ටික මෙතනින් දාලා paper එකක් හදන්න නම් මම මෙන්න මේ option එක තමයි පාවිච්චි කරන්නේ. මේකෙත් options හතරක් තියෙනවා. මේ options හතරෙන් මම මේ paste question කියන option එක පාවිච්චි කරනවා. මට දැනට questions තියෙන නිසා. එහෙම නැත්නම් අපිට document එකක් මෙතනට upload කරලා ඒකට අදාළ questions create කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් Google form එකක්, spreadsheet එකක තියෙන questions ටිකක් මේ ඕනම එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මම පාවිච්චි කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙතන මේ තියෙන paste question කියන එක. මම මේකේ questions ටික create කරගත්තා. ඊළඟට මම මෙතනට ගිහිල්ලා මේ questions ටික මේ විදිහට paste කරනවා. මේ paste කරාට පස්සේ මෙහෙම questions ටික තියෙනවා මගේ. ඊළඟට මෙන්න මෙතන generate quiz කියලා බටන් එකක් තියෙනවා. මම මේක ක්ලික් කරන්නම්. ඊට පස්සේ questions ටික මේ විදිහට generate වෙනවා.
මෙතන questions ටික generate වුණාට පස්සේ අපිට පේන විදිය මේ තියෙන questions. මේ විදිහට තියෙනවා. එතකොට මේ question එකට හරි answer එක එයා අරගෙන තියෙනවා මේ විදිහට. එහෙම answers එයා අරගෙන තියෙනවා වැරදි නම් අපිට පුළුවන් මේකේ question එකේ edit කරන්න ගිහිල්ලා මේ edit කියන එකේ අපි බලාපොරොත්තු වෙන answer එක මේක නම් අපිට මේ විදිහට වෙනස් කරන්න පුළුවන් අපේ නිවැරදි answer එක. ඒ වගේම තමයි මේ question එකට අපිට දෙන්න පුළුවන් image එකක් add කරන්න පුළුවන්, audio video add කරන්න පුළුවන්. answers වලටත් image එකක් add කරන්න පුළුවන්. මොකද සමහර questions අපිට දෙන්න වෙන්නේ මොකක් හරි diagram එකක් පාවිච්චි කරලා නැත්නම් image එකක් පාවිච්චි කරලා දැන් science වල වගේ ගත්තොත් අපි සමහරලාට images පාවිච්චි කරලා දෙනවා වෙන්න පුළුවන්. calculation එකක් දෙනවා නම් ඒ වගේ අපිට image එකක් දාලා දෙන්න පුළුවන්. ඒ options වලට මම වෙනම video එකක් කරන්නම්. මෙතනදී මට අවශ්‍ය වෙන්නේ තාම ඉක්මනින් කොහොමද question series එකක් හදාගන්නේ කියලා. ඒ edit කරන එක ඉවර වුණාට පස්සේ මට මෙතන පුළුවන් question එක save කරන්න. එතන මම questions ඇත්තට මෙතනට දුන්නේ 10ක් විතරයි. හැබැයි මෙතන questions 13ක් හැදිලා තියෙනවා. ඒක වෙන්න පුළුවන්. මෙතන question duplicate වෙලා තියෙන්න පුළුවන්. සමහර ඒවා questions භාගයට හැදිලා තියෙන්න පුළුවන්. මම ඒ ටික මෙතනින් අයින් කරගන්න හදන්නේ. එතකොට මෙතන තියෙනවා time එකක් set කරන්න පුළුවන් මෙතන. එතන question එකකට කොච්චරක් දෙන්නේ කියලා. මෙතනින් මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයා තප්පර 30ක් තමයි question එකකට දෙන්නේ. අපි පල්ලෙහාට බලාගෙන යමු questions මොනවද වෙනස් කරන්න තියෙන්නේ කියලා. එතකොට මෙතන තියෙනවා මේ බලන්න මෙන්න මේ question එක ගත්තාම මේකේ අර answers ටික නැහැ. ඒක නිසා මම මේක delete කරනවා. එතන මේ වගේ තවත් ඒවා තියෙන්න පුළුවන්. මට questions 10යි අතර මෙතන හදන්න කියලා දුන්නේ. අපි බලමු තවත් මොනවද ඒ වගේ තියෙන. මෙතනක් තියෙනවා. මේකත් මම අයින් කරන්නම්. හරි. එතකොට අපිට මෙන්න මේ ටික තියෙන්නේ. හැබැයි තාමත් questions 11ක් තියෙනවා. ඒ කියන්නේ එක question එකක් හරි duplicate වෙලා තියෙන්න පුළුවන්. අපි බලමු එහෙම එකක් තියෙනවද කියලා. අපි ගත්තොත් පළවෙනි question එක ගැටලුවක් නැහැ. දෙවෙනි එක, තුන්වෙනි එක. ඔව් මේ හතරවෙනි question එක මෙන්න මේක duplicate වෙලා තියෙනවා. මම කරන්නේ කිව්වොත් එක question එකක් delete කරනවා. ඉතින් මේ විදිහට හැදුවට පස්සේ මෙන්න මේකට තියෙන points ගන්න අපිට කීයක් points දෙන්න ඕනේද? right? එක question එකකට අපිට ඒවා වෙනස් කරන්න පුළුවන්. ඊළඟට මේකේ දෙන time එක වෙනස් කරන්න පුළුවන්. මේ හැමදේම වෙනස් කරගෙන අපිට question ටික ready කරගත්තට පස්සේ අපිට පුළුවන් ඕනනම් මේ questions ටික එන්නේ කොහොමද කියලා preview එකක් බලන්න. මේ විදිහට තමයි questions ටික පේන්නේ. ඇත්තට මේක ළමයෙක්ට digital device එකකින් කරන්න පුළුවන්. ඒ කියන්නේ laptop එකක්, tab එකක්, mobile phone එකකින් කරන්න පුළුවන්කම තියෙනවා. අපිට lab එකේ IT lab එකේ කරනවා නම් එහෙම කරන්නත් පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේකේ settings තියෙනවා. settings වලට ගිහිල්ලා මට මෙතන ප්‍රශ්න වලට තියෙන නම වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන language එක වෙනස් කරන්න පුළුවන්. මෙතන මම සිංහල හදන්නේ. එතකොට අවශ්‍ය නම් අද languages කියලා දාලා sorry subject එක මෙතන තියෙන්නේ. subjects වල අද කියලා දාලා මෙතන ICT කියලා computer කියලා subject එකක් තියෙනවා. මම ඒක select කරන්නම්. මෙතන grade එක select කරන්න මට තියෙනවා. මම මේකේ grade එක 10 කියන එක select කරන්නම්. language එක තියෙනවා මෙතන English තියෙනවා. මම මේක සිංහල තියෙන නිසා මම සිංහල වලින් දෙන්නම්. මොකද මේක අපි purchase කරන්න කලින් මේක community එකක් විදිහට යන්නේ. ඒතර මම මේ හදන paper එක ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි මේකේ pro version එක ගත්තට පස්සේ ඒක අපිට personal use කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට share කරන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේකේ සිංහල කියන කොටසට මම select කරගන්නම්. මේ තියෙන සිංහල කියන language එකට යන්න. ඉතින් අපිට මේ අවස්ථාව විතරයි දෙන්නේ public visible කියන එක. අපිට මේක restrict කරන්න පුළුවන් නේ. ඇත්තටම අපි paid version එකක් ගත්තොත් විතරයි. අපිට restrict කරන්න වෙන්නේ සාමාන්‍යයෙන් අපි මේක exam එකකට හදනවා නම් අපිට මේක restrict කරන්න වෙනවා. මොකද කලින් කාටවත් බලන්න මේක තියන්න බෑ. ඊළඟට මම මේ settings ටික හදාගෙන මම මේක මෙතනට ඕනනම් image එකක් add කරන්න පුළුවන් අපිට. මේකේ තියෙන image එකක් add කරන්න. මෙතන අප්ලෝඩ් කරලා දෙන්න පුළුවන් image එකක් optional ඒ part එක මම මේක තියන්නම් ඊළඟට මම මේක save කරනවා save කරාට පස්සේ questions ටික අපිට තියෙනවා එතකොට අපිට මේක ඕනනම් questions ටික ඔක්කොම හදාගත්තට පස්සේ මෙතනින් publish කරන්න පුළුවන්
පබ්ලිෂ් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට questions ටික පේන්න තියෙන්නේ. ඒත් අපිට ඔන්ලයින් කරනවා නම් මේක play කියන බටන් එකෙන් මේ වෙලාවෙම ළමයි එක්ක එකතු වෙලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේක paper එකක් විදිහට print කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට මෙන්න මෙතන worksheet කියන එකට යන්න පුළුවන්. worksheet කියන එකට ගියාට පස්සේ යා මේක printed copy එකක් විදිහට මේ විදිහට prepare කරලා දෙනවා. මේ විදිහට තියෙනවා. ඒතර MCQ පේපර් එකක ටයිප් එකට ලස්සනට මෙයා ෆෝමැට් කරලා දෙනවා. අපිට මෙතනින් තියෙන්නේ print කරගන්න මේක මේ විදිහට print එකක් select කරලා හරි PDF එකක් විදිහට හරි මේක කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු මේක ඔන්ලයින් කොහොමද කරන්න කියලා. එතකොට ඔන්ලයින් කරනවා නම් මෙතනදී මම මේ play කියන එකට තමයි යන්නේ. ඒතර මේ play කියන එකේ quick start question කියන එකට ගිහිල්ලා මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. එතකොට මේකෙදි අපිට මේ questions ටික කරන්න ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා නම් ඒගොල්ලන්ගේ මොබයිල් ඩිවයිස් එකක් තියෙනවා නම් ඒකේ QR code එකෙන් අපිට ඒගොල්ලන්ට join වෙන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ link එක අපිට ඒගොල්ලන්ට group එකකට share කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ join my quiz කියන URL එක අපිට වෙබ් බ්‍රවුසර් එක ටයිප් කරලා ඊට පස්සේ මෙන්න මේ කෝඩ් එක එන්ටර් කරලා යන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට මම වෙන බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්නම් ස්ටුඩන්ට් කෙනෙක් කොහොමද මේකට ලොග් වෙන්නේ කියන එක පෙන්නන්න. එතකොට මෙතනදී මම බ්‍රවුසර් ටැබ් එකක් ඕපන් කරලා මෙතන මම join my quiz කියන මෙතන join my quiz කියන URL එක මෙතන ටයිප් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා enter code කියලා ඔප්ෂන් එකක්. මම එතනට ගිහිල්ලා මෙතනදී ඊට පස්සේ මට මෙන්න මේ exam එකේ code එක enter කරන්න අවස්ථාව දෙනවා. එතන මම කරන්නේ මෙන්න මේක මේ තියෙන teacherගේ view එක teacherගේ view එකට ගිහිල්ලා මේ code එක copy කරගෙන මම මෙන්න මෙතෙන්ට paste කරනවා. එහෙම නැත්නම් මේක type කරන්නත් පුළුවන්කම තියෙනවා. මේ type කරලා ඊට පස්සේ මම join කියන බටන් එක click කරාට පස්සේ මේකේ දෙනවා මට නම type කරන්න පුළුවන් මෙතෙන්ට. නම type කරලා මේක start කියන බටන් එක මම මෙතනින් දෙනවා. ඒ start වුණාට පස්සේ මෙන්න මේ විදිහට මට පෙන්නනවා මම ඒකේ join වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මේකේ අනිත් ස්ටුඩන්ට්ස්ලාත් මේ විදිහට join වුණාට පස්සේ මට ඒගොල්ලන්වත් මේ විදිහට පෙන්නනවා. මේ තියෙන ස්ටුඩන්ට්ගේ view එක. ඊළඟට මම ටීචර්ගේ view එකට යන්නම්. මේ තියෙන ටීචර්ගේ view එක. ඒතර ටීචර්ට පෙන්නනවා කවුද ස්ටුඩන්ට්ස්ලා මෙතෙන්ට join වෙලා තියෙන්නේ participants-ලා. එක්කෙනයි ඉන්නේ දැනට. මේ වගේ අපිට කීප දෙනෙක් මෙහෙම දාගන්න පුළුවන්. එක එක ඇඩ් කරගන්න පුළුවන් මේකට. ඊට පස්සේ ස්ටුඩන්ට්ස්ලා ඔක්කොම ඇඩ් වුණාට පස්සේ මම මේ ඔන්ලයින් ක්විස් එක එක්සෑම් එක ස්ටාර්ට් කරනවා. මේ ස්ටාර්ට් කරාට පස්සෙත් මම පෙන්නන්නම් කොහොමද ස්ටුඩන්ට්ගේ view එක කොහොමද ටීචර්ගේ view එක කියලා. එතන මේක ස්ටාර්ට් කරනවා මේ විදිහට. මේ ස්ටාර්ට් කරාට පස්සේ මේ තියෙන ටීචර්ගේ view එකේ මම ඉන්නේ. මේ තියෙන ටීචර්ගේ view එක මම මේකේ sounds එතනින් මම මේක off කරන්නම්. මෙතනදී තියෙනවා මෙන්න ස්ටුඩන්ට්ස්ලා කවුද මේකට log වෙලා ඉන්නේ. එතකොට ඒ ස්ටුඩන්ට්ස්ලා මේ විදිහට පල්ලෙහාට ලිස්ට් කරනවා. ඊළඟට මෙතන average progress එක කොච්චරක් ස්ටුඩන්ට්ස්ලාගෙන් average එක කොච්චරක් හරියනවද කොච්චරක් වරදිනවද ඒ වගේ අපිට බලා ගන්න පුළුවන් exam එක කරනකොටම මේක කොච්චර දුරට මේ successද කියලා අපේ education process එක. ඊට පස්සේ මම යන්නම් student view එකට. මේ තියෙන student view එක. මෙන්න මේ විදිහට questions පෙන්නනවා ස්ටුඩන්ට්. එතකොට මෙතන තියෙනවා එක එක ප්‍රශ්න තියෙනවා. මේකේ අපි එක ආන්සර් එකක් මෙතනින් තෝරන්න පුළුවන්. එතකොට මේ ආන්සර් එක තේරුවාට පස්සේ මේක correct ආන්සර් එකක් නම් මේ විදිහට correct කියලා පෙන්නනවා. ඊට පස්සේ incorrect ආන්සර් එකක් නම් ඒ විදිහට පෙන්නනවා. මෙතන තියෙන්නේ පේලිය හඳුන්වන්නේ ඇත්තටම අපි රෙකෝඩ් එකක් කියලා මම මේකට වැරදි ආන්සර් එකක් දෙන්නම්. එතකොට ඒක වැරදි කියලා පෙන්නනවා. ඒ වගේම හරි ආන්සර් එකත් එයාට පෙන්නනවා. ඊළඟ question එකට යනවා. ඊළඟට මම මේකේ තියෙන්නේ ශ්‍රව්‍ය වශයෙන් පරිශීලනයකට ඉදිරිපත් කරන මුදුතාංගය කියන එක. එතකොට මෙන්න මේකේ ගත්තොත් දෘශ්‍යමය වශයෙන් හෝ ශ්‍රව්‍ය වශයෙන් එතකොට අපිට මේකේ ගත්තොත් මේක ගන්න පුළුවන්. එතකොට මේකේ වන ප්‍රශ්නේ අපි අතට බැලුවේ නෑ. ඒතර පොඩි ප්‍රශ්නේ ගැටලුවක් තියෙනවා.
එතකොට කුඩා ගෝලීය ප්‍රදේශයක මේක ඇත්තටම local area network එකක් වෙන්න ඕන. මේ විදිහට අපිට questions ටික දිගට දිගට කරගෙන යන්න පුළුවන්. අපි අනිවාර්යයෙන් questions ටික check කරන්න ඕන මෙතනට දාන්න කලින්. නැත්නම් ළමයි confuse වෙන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට questions ටික අපිට දිගටම කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මම teacher ගේ view එකට යන්නම්. මේ teacher ගේ view එකේ මෙන්න මේ විදිහට questions type කරනවා. මේ answer කරනකොට මේ විදිහට අපිට පෙන්නනවා. ඊළඟට මේ එක්සෑම් එක ඉවර වුණාට පස්සේ මට මෙතනින් මේක end කරන්න පුළුවන්. end කරාට පස්සේ මෙන්න මේ විදිහට result එක අපිට ඒ වෙලාවෙන් පෙන්නනවා. කවුද ස්ටුඩන්ට් මාක්ස් වැඩිපුරම අරගෙන තියෙන්නේ කියලා. ඊට පස්සේ second third එකත් මේ විදිහටම පෙන්නනවා. ඊළඟට මම මේක next කරනවා. next කරාට පස්සේ මෙන්න මෙතනදී අපිට ඇත්තටම ගොඩාක් හොඳ report එකක් ගන්න පුළුවන් questions වලට. එතකොට ඊළඟට තියෙන කාරණාව තමයි මේකේ මේ questions ටික shuffle වෙලා ඉන්නේ. කියන්නේ අපි ගත්තොත් mix වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේක එක ළඟ තියලා දෙන්න පුළුවන්. මොකද පළවෙනිට question එක එන question එක නෙවෙයි දෙවෙනි කෙනාට එන්නේ. ඒ වගේ ළඟ තියලා ළමයිව ළඟ තියලා කරන්න පුළුවන්. ඒක copy කරන්න cheat කරන්න බෑ. මොකද මේකේ answers shuffle වෙනවා. question එකත් shuffle වෙනවා. right? එතකොට මේ ටික තියෙනවා. ඊළඟට අපිට මේකේ හොඳ analysis එකක් හම්බ වෙනවා. එක එක ස්ටුඩන්ට් මොනවද questions හරියට කරලා තියෙන්නේ මොනවද වැරදියට කරලා තියෙන්නේ ඒකේ අපිට හොඳ view එකක් මෙතන තියෙනවා මේකේ question wise ගත්තොත් එක එක question එකට කොහොමද ස්ටුඩන්ට්ලා answer කරලා තියෙන්නේ එතකොට වැඩි ප්‍රමාණයක් වැරදිලා තියෙන questions මොනවද කියලා අපිට මේකේ හොයාගන්න පුළුවන් මේක හොඳ review එකක් ඇත්තටම අපි exam එකක් තියුවට පස්සේ difficult factor එකක් අපි හොයනවා exam එකක question එකක. ඒතර ඒකට අපිට ගොඩක් වැදගත්. එතකොට මේ වගේ වැඩි ප්‍රතිශතයක් question එක වැරදිලා තියෙනවා නම් ඇත්තටම අපිට ඒ කොටස නැවත cover කරන්න පුළුවන්. ඒ වගේ අපේ මේ learning process එකට education process එකට ඇත්තටම අපිට හොඳ feedback එකක් ගන්න පුළුවන් මේ වගේ quizzes වලින්. ඊළඟට මම මේකේ review එකකට යන්නම්. මේ තියෙන්නේ question wise අපිට review කරන්න පුළුවන්. කොහොමද questions වලට answer කරලා තියෙන්නේ කී දෙනෙක් answer කරලා තියෙනවද කොච්චර වෙලාවක් ගිහිල්ලා තියෙනවද කියන එක පවා අපිට මේකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක අපිට රිප්ලේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ question එකේ exam එක මෙතනින් ඉවර කරලා යන්න පුළුවන්. ඊළඟට මේක මම exit වෙනවා මෙතනින්. ඒ exit වුණාට පස්සේ මෙන්න මේ විදිහට question එකේ අපිට ඒ paper එකේ accuracy එක සහ ඒ දේවල් තියෙනවා. ඊළඟට මෙතනින් ස්ටුඩන්ට්ස්ලා ටික පෙන්නනවා අපිට පල්ලෙහාට මොනවද ඒගොල්ලෝ හරියට කරලා තියෙන්නේ කොච්චරක් පොයින්ට්ස් වැටලා තියෙනවද කියන එක. එතකොට අපිට මේක කෙලින්ම ස්කෝර් ෂීට් එකක් විදිහට print කරලා ගන්න පුළුවන් download කරන්න පුළුවන්. ඒතර මේක question summaries විදිහට participants ලගේ summary එකක් විදිහට all participant report එකක් විදිහට මේ ඕනම විදිහකට අපිට print කරගන්න පුළුවන්. මේක print කරාට පස්සේ මේ විදිහට පෙන්නනවා. එතන අපිට exam එකක් තියලා result ටික අපිට save කරලා තියන්න ඕන නම් අපිට මෙන්න මේ විදිහට print එකක් ගන්න පුළුවන්. මම ඒක preview එක පෙන්නන්නම්. මේ තියෙන්නේ එක එක question එකට මම question wise ගත්තේ. question එකට අරගෙන තියෙන result එක කොහොමද කියලා. එතකොට අපිට report එකක් දෙන්න පුළුවන් student wise ඔය විදිහට. ඊළඟට මේකේ අපි ස්ටුඩන්ට්ස්ලා ඇඩ් කරලා තියෙනවා නම් මේ මෙතනින් ස්ටුඩන්ට්ස්ලා ඇඩ් කරන්න පුළුවන්. ඇඩ් කරලා ඒ ස්ටුඩන්ට්ස්ලාගේ පේරන්ට්ස්ලාගේ මේල් ඇඩ්‍රස් එකක් ඇඩ් කරලා තියෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා මේ වෙලාවෙම මේ රිසල්ට් එක අදාළ පේරන්ට් යන විදිහට මේක හදන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට report එක share කරන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා question wise අපි අර කියපු විදිහට කොහොමද මේක හරි ගිහිල්ලා තියෙන්නේ කාටද මේක වැරදිලා තියෙන්නේ කියන එක. ඒතර මේක අපිට ගොඩාක් වැදගත් වෙනවා exam එකකදී අපිට වැඩිපුර මෙන්න මේ වගේ වැඩිපුර වැරදිලා තියෙන questions තියෙනවා නම් අපිට ඒ කොටස නැවත lesson එකේදී cover කරන්න පුළුවන්කමක් තියෙනවා. right. ඒතර මේ විදිහ තමයි simply අපි question එකක් ඉතාම ඉක්මනට exam එකක් කොහොමද ලෑස්ති කරගන්නේ test එකක් කොහොමද තියන්නේ කියන එක තමයි මම මෙතනදී කතා කළේ. ඊට පස්සේ මේකේ තියෙන අනිකුත් options ගැන මම videos එක ගානේ කරලා දාන්නම්. එතකොට ඒ ටික share කරගන්න. මේ වීඩියෝ එකත් යාළුවොත් එක්ක share කරගන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. මේ දාන වීඩියෝ series එක ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්කම තියෙනවා. right. බොහොම ස්තුතියි.